හෙලෝ. ඉතින් ඔන්න ගොඩ දවසකින් අදත් vlog එකක් අරන් එන්න තමයි මේ හදන්නේ. ඉතින් ජපානයේ ඉන්න අය නම් මේ දවස්වල දිග නිවාඩුවක් හම්බෙලා තියෙනවා. ඉතින් මටත් එක දිගට දවස් 8ක් විතර නිවාඩු. ඉතින් අද නිවාඩු දවසේ අද මම යන්න හදන්නේ මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක ලන්ච් එකට. දැන් නම් වෙලාව 12යි. ඉතින් දැන් මාව ගන්න යාළුවෙක් එනවා කිව්වා. යනකන් තමයි මම මේ රෙඩි වෙලා ඉන්නේ. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් දකින්න නැති එක හිටපු වින්ඩි අක්කා. ඉතින් වින්ඩි අක්කත් එක්ක තව ජපනිස් යාළුවෙක් ඉන්නේ. අපි තුන් දෙනා ලන්ච් එක අරගෙන ඊට පස්සේ කයිමොනෝ යනවා. ඉතින් අද දවස් ඇතුළත මොකද වෙන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක යාළුවා ආවා. ඉතින් පොඩකින ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. එහෙනම් යාළුවා ඇවිත් ඉන්නේ. こうねみんなが集まる場所にもなってるちょっとそこ都会のスーパーと違うところですね。そうですよね。はい、このスーパーなんですけどもね、実は取材の後にちょっと心配な出来事があったそうです。取材から1ヶ月後、このスーパーで火災が起きてしまいました。怪我人はいませんでしたが、町唯一のスーパーが臨時休業となってしまい、人々の生活に ඉතින් අපි එතනට යනකොට වින්ඩි අක්කයි එයාගේ යාළුවෙක් කෙනෙක් තව චූටි මල්ලි කෙනෙකුත් ඇවිත් හිටියා. ඉතින් දැන් අපි ඔක්කොමල්ලා කෑම කන්න තමයි හදන්නේ. 東京はスリランカレストランいっぱいある。 එපා. එපා. 四日市はあんまりないね。名古屋名古屋はある。 සෝස් කන්න මොනවද? 四日市はあれなムスリムの。 නාන්න එකක් දාන්න. අනේ කොහොම මට කන්න දෙයක් නැත්තේ. එහෙනම් නිකන් ඔයාලා නාන්නේ. අර ටික කන්න. සරිට ඩ්‍රයිව් කරන එකක් දාන්න. මම පොඩ්ඩක් බෑකගෙන ඉන්නවා. එහෙනම් නා. ハマス？ එහෙනම්. එහෙනම් දැන් අපි ලන්ච් එක ගන්න යන්නේ කොකොයිචි බාන්න යොකයිචි වල ඉඳන් මේ තියෙන්නේ කොකොයිචි බාන්න වල චීස් නාන් එක. එතකොට fried potato omari, කොකො de chicken powder ai, salada, con salada, topping fried chicken 3個とドレッシング、普通のフライドポテトとローストチキンスープカレー選んだの分かんないよね。දැන් එහෙනම් අපි කොකොයිචි බන්නයකින් කාලා කොහේ හරි ඇවිදින්න යන්නයි හදන්නේ. වින්දි සං වැඩ කරන්නේ මේකේ. ඉතින් ඒ නිසා තමයි අපි අද මෙතෙන් කෑම කන්න ආවේ. ඉතින් අද එයා ගානේ තමයි අපිට කෑම හම්බුනේ. මගේ කයිෂේක. මගේ කයිෂේක. අරිගතෝ. もみじ行くんだったら先に行って戻った方がいやわからないけど一回行って暗くなる前に一回見てで帰りにドン・キホーテするのがいいよね。大丈夫です。先にドン・キホーテ行ったら多分真っ暗系よ。 කෑම කාලා ඉවර වෙලා අපි දැන් යන්නේ මොමිජි බලන්න. මොමිජි කියන්නේ රතු පාට ගස් තියෙන්නේ. අනිවාර්යෙන් කොළ නම් නෑ ගියාට. කමක් නෑ ගිහින් බලමු. කෙසෙල් හැබැයි කෙසෙල් නෑ ගස් විතරයි.これはジャパンキセル。で、あったかくなったらまたできるプロ。言わないない。ちょっと庭でね。庭。見てけにもある。ちょっとあるかもしれないな。 ඒකනේ මං කිව්වේ දැන් නෑ කියලා. මෙතන
මෙච්චර වෙලා හිටියනේ හැබැයි ඔක් කියලා. ඇයි මං එනකොටම කිව්වේ දැන් කොළ හැලිලා ඇති කියලා. උර ලස්සන කැලෑවල් ගොඩක් තියෙනවනේ.これはジャングルですか？ジャングルじゃない森ねあ、森森 දොහොට වංගුව. ඇයි වවනද? ඇයි වවනද? shopping එකක් කොහෙද? Kyosuと入れる服といっぱい書いていっぱい着てそうトロンボール払って飾るねトロンボール තරොම්බොල් කරන්න හදන්නේ. කියුට් එක කියනකොටもう一回トロンボからって එයාලයි මට hina වෙවි යන්නේ මේ මොනවද දකින ඒවා ගන්නවා කියලා මං තොරම්බල් කරත්තයක් වගේලු. එයා දැන් කාට හරි ගිහින් ඕක කියයි දන්නේ අක්කේ ඒක නම් වචනයක් නෙමෙයි. ඔව් නරක වචනයක් නෙමෙයි දැන් දන්නේ මොකද්ද කියලා තේරුම් කොහමද ලංකාවේ ගෑනු කෙනෙක් ළඟට ගිහින් තොරම්බල් කරත්ත කියලාこの言葉は日本の女の子の言わなくて私たち友達なので大丈夫けど別の人にトロンボを払って言う時怒られます。なんでそれは何悪い言葉じゃなくてでも私とちょっと恥ずかしいみたいなでも私とワースナーは分かるよそれは楽しいに言います。でも別の人はどうやって分かるか分かりませんのでああそうね多分初めての人にそれ言ったらダメよちょっとダメね知ってる人なら大丈夫そうもう大聞いてるわ技の戦いねどこ？神社？神社戦いね全くない。嘘やああ、待ってかい。戦いねああまあでも結構おるな人がなちょっとおるかまだ待ってないね、アッキー。でもまた行けるまだ ඉතින් මොමිජි බලන්නාවට ගස්සල කොළ හැලිලානේ. ඒ නිසා අපි ආවා එතනම ළඟ තියෙන ජින්ජා එකට. ජින්ජා එකක් කියන්නේ පන්සලක් වගේ. ඉතින් මගේ යාළුවා කියනවා මම එතෙන්ට කලින් ඇවිත් තියෙනවා කියලා. මට නම් හැබැයි එහෙම මතක නැහැ. අපි ගිහින් බලමු මං කලින් ආව තැනක්ද කියලා. දැන් අපි ජින්ජා එක ඇතුළට යන්න හදන්නේ. අපි දැන් ඉන්නේ සුසුකවල. ඉතින් ඇතුළට ගිහින් ඒ කියන්නේ මෙතන මොකද්ද පන්සලක් නම් නෙවෙයි ජින්ජා එකක් කියන්නේ මොකද්ද දේවාලයක්ද ඒක මම දන්නේ නැහැ මොකද්ද සිංහල තේරුම හරියටම. ඉතින් ඒව ඇතුලේ කියන්නේ අර වත්පිළිවෙත් තියෙනවනේ අපේ ලංකාවේ වගේම. ඉතින් ඒවා කොහොමද කරන්නේ කියලා මෙතන ඉඳලා කොබියෂිසාන් එක්ක ඒ කියන්නේ එයා අපිට කියලා දෙයි අපිත් හරියටම දන්නේ නැහැනේ ජපනීස් අය මොනවද කරන්නේ කියලා. ඉතින් එයා කරන විදිහ බලාගෙන අපි දෙන්නත් ඒ විදිහට කරනවා. ඉතින් ඔයාලත් බලන්නකො මොකද වෙන්නේ කියලා. 話してるお参り話じゃあ今からちょっと教えるねはい。一緒にやってねまず左を洗います右洗いますで両手ですくって口の中クリーンね洗って1、2これは神様に会うための儀式ねマナー අපි දැන් ඉන්නේ මේ ජින්ජා එකට ඇතුල් වෙන ස්ථානයේ. ඇතුල් වෙන්න කලින් අපි හොඳට පිරිසිදු වෙලා තමයි ඇතුළට යන්න ඕනේ. ඒ නිසා තමයි මේ අත් සෝදලා කට සෝදලා පිරිසිදු වෙන්නේ. ඉතින් අපි මෙතනින් ඇතුළට ගිහින් බලමු. それは神様に会いに。いや、
いやある時はこれを意識頭おじい මෙතනින් ඇතුළේ වෙනකොට ඔළුව නමලා යන්නේ. අත්තම ඔජි. මං මෙයා හිව මතකයිද කියලා විත්තිනන්ද කියලා. ඒ ආවේ රෑක මට ඒකයි මතක නැත්තේ. මොකක් හරි ඉස්සයක් තිබිලා 2018 මන්ද. これはそうそうそう。これは触ったらダメです。あと ලන්න බෑ. සංකහන. ලොකු උස ගස් තියෙන කයි. කරන්නේ? ここはやってもらわなくても大丈夫。これは日本の神様ですか？そう。神様だけど、日本の神様じゃないんだ。あ අර වතුරේ සීතල. ඔව් සීතල යන්නේ. ඔර සාක්කුවක්වත් නැද්ද අතර ගන්න? නේ අර අතන හන්සි. ジャパンのね、これはお願い気持ちを書いて、 ඉල්ලන දේවල් ප්‍රාර්ථනා වගේ කියලා ඉල්ලනවා. 例えばいい旦那さん欲しい。いい人が現れます。 අක්කේ මං කැලලා එන්න. あなたは欲しい。買いました。小林さんちょっと待って。ප්‍රාර්ථනා කරනවා. 来年のいい年に。ああ、そうそうそう。 බාරකට ගහුවොත් ඔප්පු කරන්න නෙවෙයි. බාරකට ගහුවොත් ඔප්පු කරන්න නෙවෙයි.はい、100円で買って次にね、これはジャハン、これは男の神様。これ見たら、女の神様と男の神様とわかります。分かることができます。できます。そうそうそうそう。これは男の神様。これがあるの。ここのこれが。これは女の神様、ギャハンの神様、わかるこれ。まっすぐ。これは男はこれ上、これなってみて。まっすぐ。違うでしょ。 ඔයාලට පේනවාද මෙතන මම මේ පෙන්නන වහලේ ඒකේ දෙපැත්තෙන් ලෑලි දෙකක් වගේ තියෙනවා. අන්න ඒකෙන් හොයාගන්න පුළුවන්ලු මෙතන ඉන්නේ ගැහණු දෙවි කෙනෙක්ද පිරිමි දෙවි කෙනෙක්ද කියලා. ඒවා හරියට විස්තර කරලා මෙතන දාලා තියෙනවා. ඉතින් මෙතන ඉන්නවා කියන්නේ පිරිමි දෙවි කෙනෙක්. මේ වගේ මේ ලියලා තියෙන්නේ මොකද? සල්ලි දුන්නම කම්පැනි වල නම් මේක එක්කෙනාගේ නම් මේක ලියන්න පුළුවන් වෙනවා. කොහොමද? වාව් ඒක ලස්සනයි. ගෙදරට දොරක් දාන්න නම් වගේ දාන්න.ダンスの神様。 ダンスがまだ。 3回。 හරයි තමයි. 清め玉。 හරයි තමයි. ප්‍රෝමේ තමයි. 六根症状。六根症状。 රොක්කොන් ෂෝජෝ. හරයි තමයි. ප්‍රෝමේ තමයි. රොක්කොන් ෂෝජෝ. そうそう。 හරයි තමයි. ප්‍රෝමේ තමයි. රොක්කොන් ෂෝජෝ. කියලා තුන් පාරක් කියන්න ඕනේ.そうඅර ගන්නලු. 3回ね。 හරයි තමයි. ප්‍රෝමේ තමයි. රොක්කොන් ෂෝජෝ. හරයි තමයි. ප්‍රෝමේ තමයි. රොක්කොන් ෂෝජෝ. හරයි තමයි. ප්‍රෝමේ තමයි. ප්‍රෝමේ තමයි. රොක්කොන් ෂෝජෝ. හරයි තමයි ෂෝමේ 払えたまえ、清めたまえ、 තමයි. 六根症状。 හරයි තමයි කියෝමේ තමයි 六根症状。 3 3回ね。 හරයි තමයි කියෝමේ තමයි රොක්කොන් ෂෝජෝ.
하라이 타마이, 기온 타마이, 럭컨 쇼요. 하라이 타마이, 기온 타마이, 럭컨 쇼요. オッケー。幸せがこれ子だからじゃない？お参りします。お参りしたい。今日はダンスの神様。ダンスダンスはダンスダンスだけじゃない。いろいろ。これもどこがわかりますか？ダンスの神様どこが？これはうずめの神様はストーリーがあるから。神様のストーリーね。それはまた教えます私は。これを今ちょっと長いからロングストーリーだ。そうそうそう。神様のストーリーの中でこれは出てくる。ඒකත් බලන්න වාසන. ඉතින් මේ ජින්ජා එක ඇතුලේ එක එක දෙවියෝ වැඩ ඉන්නවනේ. ඉතින් ඒ අයට වන්දනා කරන විදිහ එකිනෙකට වෙනස්. සමහර තැන් වලට පඳුරු දාලා දැන් අපේ අර පඳුරු දානවා කියන්නේ ඒ වගේ එහෙම දාලා වන්දනා කරනවා. සමහර අය අර ගල් වලින් තිබුණේ අර බෝලයක් වගේ ඒවා මන් දන්නේ නැහැ මොනවද කියලා. ඒකට අත තියාගෙන තුන් පාරක් මොනවද කිව්වේ ජපන් වලින්. අන්න ඒ වගේ වන්දනා කරන විදිහ වෙනස් එකිනෙකට. මෙතන පන්සලක්ද? これは教えたい。私も日本来る。やりたかった。そう言いましたけど、これは私仕事する店の後ろ、スポーツセンターがあるので、ここであります。あるね。そう日本人と一緒に散歩するとき、ジョギングするとき、見ました。その時私も教えたいと。緑地公園じゃない？い
そうそうここ一番向こうでそうそうそうやってるやつ。あテントねこれはチームが欲しい。あitu dia nihそうそう。イエスイエス。アーチェリーとはもう全然違う。そうそう。その下のあのあれトレーニング。これもちょっといろいろなことが考えなくて、一個だけ考えて、精神統一。 ඒක මට සිංහලෙන් කියන්න මොකද්ද මෙතන එන්නේ කියලා මේක සාමාන්‍යයෙන් ආචරින් වගේ නෙමෙයි. මේගොල්ලෝ ඒක නිකන් හරි භක්තියෙන් කරන දෙයක්. ඒක මෙඩිටේෂන් නිකන් භාවනාවක් වගේ දෙයක්. මනස එක්තැන් කරගෙන හරිම වත්පිළිවෙත් අනුකූලව කරන දෙයක් වගේ තමයි කියන්නේ. ඒක හරි භක්තිමත් විදිහට මේගොල්ලෝ සලකනවා. නිකන් ස්පෝර්ට් එකක් විදිහට කරන දෙයක් නෙමෙයි. ස්පෝර්ට්ස් ජනයි. මෙතන තියෙන පන්සලක්. ඉතින් ලංකාවේ වගේම එතන ඇතුළට යනකොට සපත්තු ගලවලා ඇතුළට ගිහින් අර අපි වන්දනා කරනවා වගේ බිම වාඩි වෙලා එහෙම වඳිනවා. හැබැයි එතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා එතන කියන්නේ පිළිම ගොඩක් තිබුණා. බුදු පිළිම වගේ ඒවා හැමත් තිබුණා. ඉතින් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ එතන. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ සුසුකවලට. සුසුකවල තියෙන සුබකි කියන්නේ ඕගාමි යශිරෝ කියන ජින්ජයිගනේ ඔව් ඒක ඇත්තම නම ඒක. නමුත් අපි කෙටියෙන් පාවිච්චි කරන සුබකි ජින්ජා කියලා. මේ ජින්ජා එකේ එක එක දෙවිවරු ගැන දෙවිවරුන්ට වන්දනා කරන ස්ථාන තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා ගියා ඩාන්සින් දෙවි. ඒ කියන්නේ ඩාන්සින් සම්බන්ධ වෙන දෙවි කෙනෙක් වන්දනා කරන තැනකට. ඒ වගේම තව ගියා පිරිමි දෙවි කෙනෙක් යා. ඒ වගේ කෙනෙක්ගේ දේවාලයකට. ඒ වගේ එක එක දෙවිවරුන්ට වන්දනා කරන ප්‍රේ කරන තැන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙහි ජපන් ආචරින් කියවම ආචරින්මත් නෙමෙයි. මෙහි ඒගොල්ලෝ එක ටිකක් හරි භක්තියෙන් කරන දෙයක්. ඒ වගේ එකක් බලන්න ගියා. ඇත්තටම දවස සීතලයි වගේම හරිම සතුට දවසක්. දැන් මේ අවුරුද්ද ඉවර වෙගෙන ඉන්නේ කට්ටිය එනවා කමිසමාට මේ ලැබිච්ච අවුරුද්ද ඒ කියන්නේ මේ ගෙවපු අවුරුද්දට මේ ලැබිච්ච දේවල් සම්බන්ධ මේ ලැබිච්ච දේවල් වලට ස්තුති කරන්න. ඒ වගේම ඊළඟ අවුරුද්දට සහයෝගය බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. එහෙනම් ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න. 2000安いよ。おお。 අපි දැන් ජින්ජයිගෙන් එළියට ඉන්නේ එළියට ඉන්නේ. එළියට ගෙදර යන ගමන්. ගෙදර යන ගමන්. ඔයා ගත්තේ ටයිඩයි එකක්. ටයිඩයි එකක්. අපි ගත්තේ. අපි බලමු මේක දාලා ලස්සනයිද කියලා. කීයද ඔක සෙන් එකයි මේක සෙන් එකයි. සෙන් එකනේ තව එකක් ගත්තා. ඒක සෙන් එකයි 500 ඔව් 1500 දැන් අපි ඉන්නේ ඩොන්කී දැන් අපි කයි මොනව කරන්න ආවා. දැන් නම් ඉන්නේ ඩොන්කියේ. මේ බලන්න ලස්සන බොලි පැටව ඉන්නෝනේ ආසයි. මෙයා කොළ 22යි සෙන් 8ක්. ලංකාවේ ගාණෙන් බැලුවොත් ලක්ෂ 4යි ගාණක් එනවා. ආසයි මම ආසයි බොලි පැටවුන්ට. ඒත් මෙහි හදන්න අමාරුයිනේ. ඉතින් දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේත් මෙතනින් අපි පොඩ්ඩක් කයි මොනව කරලා එහෙමම ගෙදරට යනවා. කයි මොනව කරන වීඩියෝස් මුකුත් කරන්නේ නැහැ. එහෙම වුණොත් මේ vlog එක තව දික් වෙනවා. ඒ නිසා මෙතනින් ඉවර කරනවා මේක.
අපි දැන් කයිමනෝ කරලත් ඉවරයි. දැන් ගෙදර යන ගමන් ඇත්තට මම නම් අද ගෙදරින් එළියට ආවේ ලන්ච් එකට. ඒ ආව ගමන් මේ ජින්ජර් එකටත් ගිහින් පොඩක් ගමන දිග වුණා. ඉතින් ඒ නිසා අදට මේ වීඩියෝ එක මේ vlog එක මෙතනින් නවත්තනවා. ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි. Abidina, call it, I'll be good.